ගායිස් අපි බලමුද ඔයාගේ ඔටෝ ගිය වෙහිකල් එක හරියට නතර කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අය කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් වාහනේ නතර කරලා වාහනේ D එකට දාලා හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා යතුරු ඔෆ් කරලා වාහනේ බහලා යන එක. මේක සම්පූර්ණ වැරදි. ඔයා සාමාන්‍යයෙන් කරන්න ඕනි වාහනේ නතර කරලා D එකේ තියෙනම නම් වාහනේ නියුට්‍රල් කරලා හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා ඊට පස්සේ පාකින් ගිය එකට දාලා යතුරු ඔෆ් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කෙලින්ම පාකින් ගිය එකට දැම්මොත් වාගේ වාහනේ ගියර් බොක්ස් එක ඇතුලෙන් ලොක් වෙනවා. එතකොට මුළු වාහනේම weight එක එන්නේ ගියර් බොක්ස් එකට. මේ ගියර් බොක්ස් එකට එච්චර හොඳ නෑ. ඔයා නියුට්‍රල් කරලා හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දාට පස්සේ වාගේ මුළු වාහනේම weight එක එන්නේ හෑන්ඩ් බ්‍රේක් එකට. ඉතින් එහෙම කරාම ගියර් බොක්ස් එකට කිසි ප්‍රශ්නයක් නෑ. ගියර් බොක්ස් එක නතර කරලා තියදී කූල් එකේ තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා හරියටම වාගේ වාහනේ නතර කරගන්නේ කොහොමද කියලා. ඔයා වැරදි ක්‍රමයකට වාහනේ නතර කරගත්තා නම් වාගේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයා ගියර් බොක්ස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඔයාලා දැනනවා නම් හයිබ්‍රිඩ් වන් අපිට කතා කරන්න. ඔයාගේ වාහනේ තියෙන ප්‍රශ්නේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නේ අපි හරියටම විසඳලා දෙන්නම්. ඕනින් ප්‍රශ්නයකට අපි හයිබ්‍රිඩ් වන් විසඳුම් දෙනවා. ඒක නිසා ඔය තියෙන නම්බර් එකට කෝල් කරලා ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න.